Hello guys. අද ට්‍රේඩ් බ්‍රේක්ඩවුන් එක ගේන්න හිතුවා මම මේක ගේනවම කියලා හිතුවේ මේ වෙලාවේ ට්‍රේඩ් කරන්නෙත් නැහැ JPBUSD මේ ටික ට්‍රේඩ් කරෙත් නැහැ මම මේ ට්‍රේඩ් එකක් දාලාම ඔයාලට පැහැදිලි කරන්නම් මොකද්ද මේ සිද්ධිය කියලා. එන්ට්‍රි එකක් දුන්නොත් මම ට්‍රේඩ් එක ප්ලේස් කරලාම ඔයාලට පැහැදිලි කරන්නම්. හරිද? ඉතින් මේකේ කතන්දරේ. ශ්‍රී ලංකාවෙන් කෝපි මේ මෙන්න මෙහෙම සහෝදරයෙක් ෆොරෙක්ස් ශ්‍රී ලංකාවේ පෝස්ට් එක දාලා තියෙනවා. GU එන්ට්‍රි එක මම දැන් මේ ICT SMCC එකේ මොකක්ද බලන්නේ මගේ සිස්ටම් එකකින් මම දැන් කියන්නේ උතන පස්සේ යන්න එපා. මොකද ලොස්ට් වෙන එක නෙවෙයි. මේ විදිහට කරලා ලොස්ට් වෙනවලු. හරිද? මොකද කතන්දරයක් කියලා මම ඉස්සරහට පෙන්නන්න මොකක්ද අහන්න ට්‍රේඩ් කරන්න කියලා. ඔබලා නැත්තම් සේරම මිරිගප්පස් වෙන්නේ. ඒ කියන්නේ මේ ට්‍රේඩින් කන්සෙප්ට්ස් වලක් නැහැ. මේ මිරිගප්පස්ලු යන්නේ. හරිද? මේ JPBUSD වල ට්‍රේඩ් එකක් කරන් තියෙන 4 hour එකේ මෙන්න මේ කැන්ඩල් එකෙන් බයි එකක් මේ 4 hour කැන්ඩල් එකක් තියෙන්නේ. මම පෙන්නන්න මේ කැන්ඩල් එක මොකක්ද කියලා. හරිද? මෙන්න මේක තමයි මේ 4 hour කැන්ඩල් එක. හරිද? මේක තමයි 4 hour කැන්ඩල් එක. මේක පට්ට bearish market එක. හරිද? bearish market එකක් තියෙන 4 hour internal එකේ තියෙන 4 hour parallel gap එකේ තියෙන එක high කරන reject කරනවා. පාතින් reject කරාට overall trend එක bearish. අද daily bias reach කරලත් නැහැ. ගොඩක් දුරට consolidation වෙන්න ඉඩ තියෙනවා. හැබැයි reversal නම් වෙන්නේ නැහැ. ICT ඇවිල්ලා කිව්වොත් reversal වෙන්නේ නැහැ. මම මේ කියන්නේ ICT concept වලනේ. එතකොට මෙන්න මෙතන fair value gap එකට ඇවිල්ලා reject කරලා තියෙනවා 4 hour එකේ. එතකොට ඊළඟට candle science වලින් යන්න ඕනේ මේ low එකට හෝ මේ low එකට. 4 hour එකෙන් අපි 15 meter පයින්නවා. පෙන්නට පස්සේ අපිට පේනවා ලස්සන bearish market එකේ වෙන්න මේම හදලා මම ඔයාලට පෙන්වන්න ඕන නිසා කලින් යන්න. හරිද? liquid swap එකක් තියෙනවා. fixed with එක SMT තියෙනවා. 15 minute එකේ market structure shift එකක් තියෙනවා. හරිද? 15 minute PDR එක ඇතුළෙම ඉන්නේ මේ. ඊට පස්සේ මේ PDR එකෙන් price එක reject කරනවා. අපි යන 5 minute වලට බලන්න market එක 5 minute වලත් හොඳ bearish trend එකක් අපිට පෙන්නනවා. 1 minute වලට ගියොත් 1 minute වලත් තියෙන්නේ 1 minute වල price එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතන හදපු ඒ කියන්නේ මේ 15 minute එක මේ 15 minute PDR එකට ඇවිල්ලා ආය 1 minute එකේ market එක structure shift කරලා 1 minute එකේ structure shift කරනවා structure එක shift කරලා ආය මෙතන ඇවිල්ලා තියෙන්නේ premium area එකකට වෙන මේවා inducement කරලා හරිද මේ premium area එකට ඇවිල්ලා තියෙන්නේ මේක OT level උත් වෙන්න පුළුවන් ඇවිල්ලා මෙන්න මෙතන නැවත 1 minute එකේ structure එක shift කරලා fair value gap එකකින් අපිට දෙන්න. හරිද? අපි බලමු මෙයා මොකද කරන්න කියලා. මෙයා තව fair value gap එකක් හදුවොත් පාතට මම entry එකක් ගන්න. ඒකෙන් target තියන්නේ මෙන්න මෙතන. target තියන්නේ මෙන්න මෙතන සුද්දා. target එක මෙතන. මෙතන brown liquid එක දාගන්න ඕනේ. එතකොට මම මේ පෙන්නන්නේ ICT වලට එක කතන්දර කියලා දෙනවා මට ගැටලුවක් නැහැ. ඒ සහෝදරයත් එක්ක කිසිම පෞද්ගලික තරහකටවත් එයා මම දන්නෙත් නැහැ. එහෙම උපහාසයට අපහාසයට නෙමෙයි මම මේ කියන්නේ. එයා කියපු ප්‍රකාශයේ තියෙන වැරද්ද මම නිවැරදි කරලා පෙන්නන්නේ මේ මොහොතේම එක්සැම්පල් එකකින් පෙන්නන්න තමයි මම මේ හදන්නේ. මේ bearish market වල buy trades ගහපු එකේ වැරද්ද පෙන්නන්නයි මම මේ හදන්නේ. බලමු 5 minute candle එක තව විනාඩි දෙකක් තියෙනවා මොකද කරන්න කියලා බලමු. බලලා අපි trade එක කරමු. Oh, good. Nice. Perfect. මෙතෙන් trade එක ගන්න sell එක. sell එකක් ගත්තා. divide කරලා buy කරලා 15 minute එකේ low එකේ තිබ්බා. ඒක හරිද? මෙන්න මේ low එකේ තමයි මම target එක තියන්නේ. entry එක මෙන්න මෙහෙමයි ගත්තේ.
මෙතනින් ගත්තේ මෙතනින් ගත්තේ මෙතන තමයි TSL එක තිබ්බේ මෙතන තමයි TP එක තිබ්බේ හරිද එතකොට මේ සහෝදරයා අර කියලා තියෙන්නේ මේ අට්ට බෑරිෂ් මාකට් එකේ බුලිෂ් ට්‍රේඩ් එකක් ගත්ත එකේ වැරද්ද පෙන්වන්න සහ ICT වලට අර වගේ දෙයක් කියලා තිබ්බනේ මම ඒකට උත්තරයක් විදිහට තමයි මේක දෙන්නේ හරිද මේක තමයි ට්‍රේඩ් එකක් බලමු මොකද මෙයා කරන්න කියලා hello guys මම ඔයාලට පෙන්වන්න මගේ ප්‍රොෆිට් එකත් එක්ක පෙන්වන්න කිසි ගැටලුවක් නැහැ hello guys මම ඔයාලට මේ ට්‍රේඩ් එක පෙන්වන්න මේ වෙන්න ට්‍රේඩ් එක ගහපු තැන මැද තියෙන බ්‍රේක් ඉවන් කරපු ලයින් එක ස්ටොප් ලොස් එක උඩට ගෙනල්ලා තියෙන්නේ පාතර ගෙනල්ලා තියෙන්නේ ටේක් ප්‍රොෆිට් එක ආසන්නයේ තියෙන්නේ මාකට් එක TP වදී අපි මෙහෙම තියලා තියමු එහෙම තියලා තියමු හරි TP හිට් වුණා ඔන්න ඔහොමයි ඒ ට්‍රේඩ් එක ගියේ 1 2 3.74 එකක් කිව්ව තැනින් හැරුණා මම මේ ට්‍රේඩ් එක ගහන්න හේතුව මම විශේෂයෙන්ම කිව්වා මම මේ ට්‍රේඩ් එක ගහන්න හේතුව මම විශේෂයෙන්ම පැහැදිලි කරා ඇයි මම මේ ට්‍රේඩ් එක ගත්තේ කියලා එතකොට මම ඒක නැවත කියන්නම් ඇයි මේ ට්‍රේඩ් එක ගත්තේ කියලා මේ ට්‍රේඩ් එක ගන්න හේතු වුණ කාරණා තමයි වෙන්න මේ සහෝදරයාගේ ප්‍රොෆිට් එක සෝරි පෝස්ට් එක හරිද මෙයා දාලා තියෙන GU entry එක මම දැම්මේ මම අවංකවම මගේ හදවතින්ම කියන්නේ මේ සහෝදරයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ මම සහෝදරය කියලා කතා කරන්නේ මේ කිසිම ප්‍රශ්නයක් නැහැ උපහාසයට අපහාසයට නෙමෙයි කියන්නේ මෙයා ගෙනාපු මේ තර්කය වැරදි කියලා කියන්නේ මම ඔයාලට ලයිව්ම බ්‍රේක් ඩවුන් එකක් ගෙනාවේ මම මේ ෆිල්ම් එකක් බලලා මේ TV series එක බලලා ඉන්න ගම මේ ස්ටේ බලලා ඉන්න ගම තමයි මම දැක්කේ හරිද එතකොට මෙයා කියලා තියෙනවා මම නැවත කියන GU entry එක ගත්තේ මම ICDSMC ඔය මොකක්වත් නෙමෙයි කවන්නේ හොඳයි මම කියන්නේ ඔතන පස්සේ යන්න එපා හැමදාම ලොස් වෙන එක වෙන්නේ කෝස් සයිඩ් මම පර්සනලි මෙන්ටර්ෂිප් එකක් කරනවා මම කෝස් එකක් නෙමෙයි කෝස් ඇන්ඩ් මෙන්ටර්ෂිප් කියන්නේ දෙකක් මෙන්ටරින් කරනවා කියන්නේ මිනිස්සු හදනවා අපි හරිද එතකොට ඒ දෙක දෙකක් ඔය අපිටත් එක්ක තමයි කියලා තියෙන්නේ ඒතර කෝස් කියලා සල්ලි හොයන්න ICT CRT කියන අපේ මනුස්සයට හිතට ආපු අදහසක් විතරයි හිතට ආපු හිතලු නෙමෙයි මේ හිතට ආපු අදහස් නෙමෙයි මේ හරිද අපි නිකන් හිතන්නේ මේවා නිකන් මාකට් දුවන්නේ කියලා මේ සේරටම පෙන්වන්න මොකද්ද මේ ට්‍රේඩ් මේ මම ඉස්සරහට සේරටම පෙන්වන්න මොකද්ද මේ ට්‍රේඩ් කරන්න කියලා මම කෝ සිග්නල් දෙන කෙනෙක් නෙමෙයි මම දවස් 4යි ට්‍රේඩ් අයිඩියා දාන්න ගෲප් එකෙන් ඔබලා නැත්තම් සේරම මිරිගා පස්සේ යන්නේ පර්සනලි මෙයා කියන විදිහට ICT කියන්නේ මිරිගවන්නම් මම තමයි මේ අවශ්‍ය නැහැ ඒකට මම සහ කීප දෙනෙක් විතරයිනේ මේ ලංකාවේ ICT ගැන කතා කරන්නේ අනිත් කට්ටිය වෙන වෙන කන්සෙප්ට් නේ ගොඩක් කට්ටිය කතා කරන්නේ බවන්ත මල්ලි ඉන්නවා මම ඉන්නවා ඊට පස්සේ අපේ හසක මල්ලි අලුතෙන් channel එක පටන් ගත්තා ඊට පස්සේ යොමේෂින් ඔය කීප දෙනෙක් විතරයි ICT ගැන කතා කරන්නේ හරිද එතකොට මේ කොහොම වුණත් මොකද හරියද කියලා දන්න එක දන්න දැන් මෙහිම එන්ට්‍රි යන්නේ මෙයා දාලා තියෙන මෙහිම තර්කයක් ගොඩනගලා තියෙනවා මම පෙන්නන්න මේ ට්‍රේඩ් එකට වෙච්ච දේ හරිද එයාගේ ට්‍රේඩ් එක ස්ටොප් ලොස් එකනේ මෙතන තියෙන්නේ එයාගේ ට්‍රේඩ් එක ස්ටොප් ලොස් එක තමයි මගේ TP එක එයාගේ ට්‍රේඩ් එක ස්ටොප් ලොස් එක තමයි මගේ TP එක හරිද හොඳට ඔලුවට දාගන්න හරිද එතකොට එයා මේ පට්ට බෑරිෂ් මාකට් එක බුලිෂ් ට්‍රේඩ් එකක් දාලා තිබුණේ මම මේ කියන්න යන්නේ මේ කියන්න නැති හොඳට මේව කරගන්න මම මේ ට්‍රේඩ් එක ගත්ත විදිහත් පැහැදිලි කරා බෑරිෂ් මාකට් එක 4 fair value gap එක 15 minute fair value gap එක SMT divergence එක 15 minute market structure shift එක 15 minute market structure shift එක ඇතුළේ ඊට පස්සේ තියෙන 15 minute fair value gap එක 15 minute fair value gap එකට ඇවිල්ලා දෙන 1 minute market structure shift එක ඒකෙන් ගන්න entry එක හරිද ඒ ඔක්කොම ඊට පස්සේ brown liquidity අඳුරගත්තේ ඒ ඔක්කොම කාරණා එක තමයි මම මේ entry ගන්න. ඒකත් එක්ක candle science වලින් ගත්තොත් මම කියලා දෙන bias විදිහට ගත්තොත් PDR එක ඇතුලේ මේ liquid සිත් කරාට පස්සේ ඊළඟට යන්න ඕන PDR එක මේක ඔවට අදිනවා ඒක හරිද එතකොට ඔය හේතු කාරණාත් එක්ක තමයි මම ගත්තේ ආයෙත් මුලට ගිහිල්ලා entry ගත්ත විදිය පැහැදිලි කරන විදිය බලන්න
එන්ට්‍රි ගත්ත විදිය පැහැදිලි කරන විදිය බලන්න. ටීම් මොන ට්‍රේඩ් කරේ නැහැ. මේ වෙන්න ඕන නිසා එක ට්‍රේඩ් එකක් ගත්ත. එතකොට මම කියන්න ඕන මෙන්න මේ කාරණේ හොඳට ඔලුවට දාගන්න. හරිද? මම මේක නිතරම ගන්න උදාහරණයක්. ඔයාලට කියලා දෙන්න. අපි ඔය කන්සෙප්ට් වල මරා ගන්න ඕනේ. අර කන්සෙප්ට් එක මේ කන්සෙප්ට් එක හොඳයි, අරක හොඳයි, මේක හොඳයි කියලා. අර මම නිතරම කියන දෙයක් තමයි අපි මාෂල් ආර්ට් එක හරිද? අපි කියන්නකො ඒකට මොකද්ද කියන්නේ? සටන් ශිල්පයක් අපි කරාටි ප්‍රගුණ කරනවා කියන්නකො. ඒතකොට මේ ලෝකේ තියෙන කරාටි විතරක් නෙමෙයි. එක එක විදි එක එක රටට ආවෙන එක එක සටන් ශිල්ප තියෙනවා. හැබැයි මේ කරාටි ඉගෙන ගත්ත මිනිහා හිතනවා නම් මේ ලෝකේ ගහ ගන්න පුළුවන් එකම දේ කරාටි විතරයි කියලා උමෝඩේ. හරිද? එහෙම වෙන්න එපා. ඔයා කරාටි හොඳටම ඉගෙනගෙන කරාටි මාස්ටර් කරොත් ඔයාට ගහ ගන්න පුළුවන්. හරිද? හැබැයි ඔයා මයික් ටයිසන් ගාවට වගේ ගිහිල්ලා උඹට පුළුවන් මාත් එක්ක ගහගන්න පොරටොක් එකක් දුන්නොත් සඳ බොද වෙන්න කනවා. හරිද? ඒ වගේ දෙයක් තමයි මෙතන උනේ. ඒක නිසා මේ ඊගෝ එක තියෙන එක හොඳයි මනුස්සයට Taman දන්න දේ හරි කියලා හිතන එක හොඳයි. හැබැයි තාර්කික වෙන ලොජිකල් වෙන ඇයි මේක හරියන්නේ මේක වරදින්නේ මේ බ්ලයින්ඩ්ලි Taman නොදන්න දෙයකට කරාටි වලින් ගහගත්ත පළේට බොක්සිං වලින් ගහගන්න බෑ කියන්න බෑනේ මුවායි තායි වලින් ගහගන්න බෑ කියන්න බෑ ඒ මිනිස්සු ගහගන්න හොඳට හරිද ඒක නිසා තමන්ගේ රෙල්ම් එක ඇතුළේ විතර තමන්ගේ කැපැසිටි එක ඇතුළේ විතරක් තමන් දන්න දේ විතරක් නිවැරදි කියන මතය උඩ ඉඳගෙන අනිත් දේවල් ජජ් කරන්න එපා මම පර්සනලි සපෝට් කරන ඩිසිෂන් ට්‍රේඩ් කරලා තියෙනවා මම එතකොටත් හොඳ ප්‍රොෆිට් කරලා තියෙනවා හරි මම මැලේසියන් SNR කරලා තියෙනවා සප්ලයි ඩිමාන්ඩ් කරලා තියෙනවා වයිප පුට් කරලා තියෙනවා මම වයිප වලින් ප්‍රොෆිට් කරලා තියෙනවා මම ළඟදී ක්ලාස් එකකට වයිප ට්‍රේඩ් එකක් පෙන්නුවා එතකොට ඒවා පරණ කන්සෙප්ට් BTMM කරලා තියෙනවා එතකොට ඒ වගේ ට්‍රේඩ් කරන්න පුළුවන් එතකොට මේ ICT කියන එක මම තෝරගෙන ඉන්නේ මේකෙන් විතරක් ට්‍රේඩ් කරන්න පුළුවන් නිසා නෙමෙයි මේකෙන් මම ගන්න ලොජිකල් අප්‍රෝච් එක මාකට් එකට වඩා සාර්ථක නිසා හරිද ඒ නිසා අනිත් කිසිම කන්සෙප්ට් එකකට මට වඩා හොඳට මැලේසියන් SNR දන්න අය ඉන්න පුළුවන් මට වඩා හොඳට BTM දන්න අය ඉන්න පුළුවන් මට වඩා හොඳට ඒ කට්ටිය එයාලා ඒ කන්සෙප්ට් එකට අනුගත වෙලා ට්‍රේඩ් කරන කට්ටිය ඉන්න පුළුවන් හැබැයි මම අරක වැරදි මේක වැරදි කියන්නේ මම නෙමෙයි මම කියන්නේ එහෙම යන එක නිවැරදි නෑනේ ඒක නිසා තමන් නොදන්න දේ ගැන තම අර්ථකථන නොදීමු තමන් දන්න දේ ට්‍රේඩ් කරමු ඒක නිසා මේ අර සහෝදරයාගේ පෝස්ට් එකට උත්තරයක් වෙන්න ඇති කියලා මම හිතනවා එහෙනම් අලුත් ට්‍රේඩ් එකකින් සෙට් වෙමු ජය වේවා